එයා හම්බුනේ හරි අහම්බෙන් වගේ. එයා කලින්ම සෙට් කරන්න ආවේ එයාගේ යාළුවට මාව සෙට් කරන්න ආවේ. පස්සේ මේ වැඩපළදීමයි අපි දෙන්නව සෙට් උනේ. දැන් ඉතින් අවුරුදු 4ක් විතර යාළු වෙලා හිටියා. ආදරේ ඉතින්. අවුරුදු 4ක් වෙනවා ඒ ආදර කතාවට. දැන් ඔයා කවදාවත් අහලා බැලුවේ නැද්ද යාළුවට ඔයාව සෙට් කරන්න එද්දී ඔයාගෙන එයාට ආදරයක් ඇති වුණේයි කියලා? මං අහලා තියෙන මේ ප්‍රශ්නේ. එයා එකට හරියට උත්තර දෙන්නේ නැහැ. එයාගේත් හොඳම යාළුවා. එයාගේ හොඳම යාළුවට මාව සෙට් කරන්න ඇවිල්ලා පස්සේ එයාට සෙට් වුණා. යාළුවා මොකද කරන්නේ? යාළුවා දැන් බැඳලා. ඒ කියන්නේ යාළුවට මදින්න හදිස්සියක් තියෙන්නේ නැති කොහොම හරි නේද? අර දෛවය කියන එක නේද? මොන විදිහට මොන දේ කරනවද කියන්නේ අපි දන්නේ නැහැනේ. හිත ගිය තැන තමයි මාලිගාව හැදෙන්නේ. දැන් ඔයා කොච්චර යාට ආදරේද? ඔයා යාට වැඩියෙන්ම ආදරය කරන්නේ මොන ගති ගුණයටද? මොන අවයවයටද? එතකොට ඔයාට යා වැඩියෙන්ම ආදරය කරන්නේ ඇයි? ආදරේ යාට මං ගොඩක් ආදරේ. හරි අහිංසකයි. ඇස් දෙක ලස්සනයි. මං ඒ ඇස් දෙකට හරි ආදරේ. මං කියන දේ අහනවා. අහිංසකයි. අම්මට තාත්තට ආදරේ. අපේ අම්මට තාත්තට උනත් ආදරේ. තාත්තා නම් පොඩ්ඩක් අවුල් ඒ උනාට ආදරේ. මොකද්ද තාත්තා අවුල් කතාව? කොයි තාත්තද? ඔයාගේ තාත්තද නැත්නම් එයාගේ තාත්තද අවුල්? අපේ තාත්තා. එයාගේ තාත්තයි අම්මයි දෙන්නම කැමති. අපේ තාත්තා තමයි කැමති නැත්තේ. තාත්තලා කැමති නැහැ. ඉතින් දුවල වෙන් වෙනවට තාත්තා මුලදි කැමති නැති වුණා. ගැහුවා, ගුටි කෑවා, ඇඬුවා, ප්‍රශ්න ගොඩක් ආවා. හිටියා ඉතින් දෙන්නත් එක්ක. ගෙදරට හොරාට ආදරේ කරා. අවුරුදු ගාණක් ආදරේ කරා. පස්සේ තාත්තත් කැමති වුණා. දැන්